ආයුබෝවන් යාළුවනේ මම ඕම් අදත් ඔයාලට අරන් ආවා මේ දිනවල අපිට ඇවිල්ලා තියෙන කඩිනම් ඇබෑරුතුවක් තමයි ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රැකියා ඇබෑරුතුව. ඔබ රජයේ ස්ථිර රැකියාවක් හොයන කෙනෙක් නම් මෙන්න ඔබට කඩිම අවස්ථාවක්. කම්කරු සහ මුරකරු තනතුරුවල පවතින පුරප්පාඩු සඳහා ශ්‍රී ලාංකික අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවෙනවා. අධ්‍යාපන සුදුසුකම් විදිහට ඉල්ලන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6ක් සමත්ව තිබීම ප්‍රමාණවත්. වයස අවුරුදු 18ක් 45ක් අතර ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. මූලික වැටුප රුපියල් 40000 සිට ඉහළට හිමි වෙන අතර මෙය රජයේ ස්ථීර විශ්‍රාම වැටුප් සහිත රැකියාවක්. ඔන්න නියම අවස්ථාවක් ඇවිත් තියෙනවා. ඉක්මන් කරලා අයදුම්පත් යොමු කරන්න ඕනේ. අයදුම්පත් යොමු කරන්න ඕන අවසාන දිනේ තමයි 2026 අප්‍රේල් මාසේ 20. මේ පිළිබඳව වැඩි විස්තර සහ අයදුම්පත් ආකෘතිය ලබා ගන්න අපේ වීඩියෝ එකේ පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. එහෙම නැත්නම් බන්ධනාගාර මූලස්ථානයේ වෙත ඔබේ ලියාපදිංචි තැපෑලෙන් ඔබේ අයදුම්පත යොමු කරන්න. රජයේ රැකියාවක සිහිනය සබා කරගන්න අදම අයදුම් කරන්න. පැහැදිලිව නැවත වතාවක් ඔයාලට මම කියනවා අයදුම්පත් යොමු කළ යුතු අයදුම්පත් පිළිබඳව සියලුම තොරතුරු සහ අයදුම්පත අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකකින් දාලා තියෙනවා. ඩවුන්ලෝඩ් කරගෙන සම්පූර්ණ කරලා ඔයාලට තැපල් කරන්න පුළුවන්. හරි. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.